ආයිබෝවන් යාළුවනේ අද අපි කතා කරන්නේ සිට්‍රසින් ගැන. සිට්‍රසින් කියන්නේ ඇන්ටිහිස්ටමින් කාණ්ඩයට අයත් ඖෂධයක්. මෙය අසාත්මිකතාවයන් නිසා ඇතිවෙන කිව්සුන් යාම, නාසයේ වතුර ගැලීම, ඇස් කැසීම සහ සමේ කැසීම අඩු කිරීමට භාවිතා කරනවා. සිට්‍රසින් මගින් නිදිමත එන්නේ ඇයි? අපේ ශරීරයේ හිස්ටමින් කියන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. හිස්ටමින් මොළයේ අවදියෙන් තබා ගැනීමට උදව් කරනවා. නමුත් සිට්‍රසින් මගින් හිස්ටමින් වල ක්‍රියාකාරීත්වය අඩු කරන නිසා සමහර අයට නිදිමත, අලස බව, අවධානය අඩුවීම ඇති වෙන්න පුළුවන්. සියලු දෙනාටම නිදිමත එනවද? නැහැ. සමහර අයට කිසිදු නිදිමතක් එන්නේ නැහැ. තවත් සමහර අයට සුළු නිදිමතක් එනවා. තවත් සමහර අයට හොඳටම නිදිමත දැනෙනවා. ඒ වගේම තමයි යාළුවනේ සිට්‍රසින් බිව්වට පස්සේ අපි සැලකිලිමත් විය යුතු කරුණක් ලෙස මම ඔයාලට කියන්නේ වාහන පදිනකොට, යන්ත්‍රෝපකරණ වලින් රස්සාවක් රැකියාවක් කරනකොට ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද නිදිමත තදින් දැනෙන නිසා. සිට්‍රසින් බොනකොට නිදිමත එන්නේ හිස්ටමින් වල බලපෑම අඩු කරන නිසා. නමුත් ඒක හැමෝටම එක වගේ නැහැ. ඒ නිසා හැමෝම සිට්‍රසින් බොනවා නම් වෛද්‍ය උපදේශයකට අනුව බීම තමයි වඩාත් සුදුසුම. ඉතින් යාළුවනේ මේ වගේ තොරතුරු දැන ගැනීමට මගේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මම ඔයාලගෙන් බොහෝම ආදරෙන් ඉල්ලනවා. ඔයාලා ඔක්කොටම බුදු සරණයි. Thank you.